අප මේ සිටින්නේ යුද හමුදාව මුළුමනින්ම බලය තහවුරු කරගන්න ලැබූ වෙඩිතල්තිව් මුහුදු කොටි කඳවුර ආරම්භ වන ස්ථානයේ මේ තිබෙන්නේ වෙඩිතල්තිව්හි LTT ඉදිරි ආරක්ෂක වළල්ලයි. මෙම ඉදිරි ආරක්ෂක වළල්ල කිලෝමීටර් 10ක් පමණ දුරට විහිද යනවා. යෝධ පස්බැම්බකින් හා යුද අගලකින් මෙය සමන්විතයි. යුද හමුදාව මේ ස්ථානයේ සිට ඉදිරියට ගමන් කරමින් වෙඩිතල්තිව් ගම්මානයේ බලය තහවුරු කරගනු ලැබුවා. මේ ප්‍රදේශයේ වැව්වල ජලය මුහුදට එක්වන්නේ වෙඩිතල්තිව් මොය කටින්. මොයේ සිට ගොඩබිමට ඇති ඇල මාර්ග වෙඩිතල්තිව් ගොඩබිම් ප්‍රදේශයට මුහුදේ සිට භාණ්ඩ ප්‍රවාහණයට වැදගත් වෙනවා. පරමරායම් කුලම් සිට LTTE පළමු ඉදිරි ආරක්ෂක වැට ඉදිකර ඇත්තේ මේ සඳහාද රැකවරණයක් ලබා ගැනීමට බව හමුදාව පෙන්වා දෙනවා. පුනරින් මාර්ගයේද හරස් කොටයි ආරක්ෂක වැට ඉදිකර ඇත්තේ. පළමු ආරක්ෂක වැටෙන් මීටර් 500ක් දුරින් දෙවෙනි ආරක්ෂක වැට ඉදිකර තිබෙනවා. එහි පස්බැම්ම හා යුද අගලද පළමු ආරක්ෂක වැටෙන් දැවැන්ත ලෙස සකස් කර තිබෙනු දැකගත හැකියි. ආරක්ෂක වැටේ බංකර ඉදිකර ඇත්තේ මීටර් 100 පරතරයක් ඇතුවයි. මන්නාරම සහල්නැලිය කලාපය මුදා ගැනීමෙන් පසු 58 වන සේනාංකය මෙම ක්‍රියාන්විතයට එක්වනු ලැබුවා. 58 වන සේනාංකය හා යුද හමුදා කමාන්ඩෝ රෙජිමෙන්තුවයි වෙඩිතල්තිව් ක්‍රියාන්විතය ජයග්‍රහණය කළේ. LTT හා හමුදාව අතර යුද ඉතිහාසයේ වෙඩිතල්තිව් LTT ග්‍රහණයෙන් මුදාගත් ප්‍රථම අවස්ථාව මෙය බව 58 සේනාංකාධිපති හා කමාන්ඩෝ රෙජිමෙන්තු ප්‍රධානී බ්‍රිගේඩියර් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා. LTT අවසන් මොහොත දක්වාම වෙඩිතල්තිව් රැක ගැනීමට උපරිම උත්සාහය දරූ බවද ඔහු පෙන්වා දෙනවා. යුද හමුදා බටපිරිස් එල්ල කළ ප්‍රහාර වලින් සහල් බඳුන කලාපයට නොදෙවෙනි පරාජයක් වෙඩිතල්තිව්හිද LTTට අත් වූ බවයි 58 වෙනි සේනාංකාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ. වෙඩිතල්තිව් රෝහලද LTT කොල්ලකා තිබෙනවා. මෙම ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරනුයි වෙඩිතල්තිව්හි LTTE මුහුදු කොටි නැංගුරම් පුල ඉදිකර ඇත්තේ. බටහිර මුහුද හා ගොඩබිම අතර වූ ප්‍රවාහන පද්ධතිය ක්‍රියාත්මක කර ඇත්තේ එම ස්ථානයේ සිටයි. LTTE නැංගුරම් පුල අවිට ප්‍රදේශය LTTE ප්‍රධාන මුහුදු සැපයුම් කලාපය ලෙසයි සැලකෙන්නේ. මෙහි සිටයි LTTE මෙම කලාපයේ මුහුදු පරිපාලනය සිදු කරනු ලැබුවේ.